මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අද කියලා දෙන්නේ කොහොමද hexadecimal number එකක් octal number එකකට පරිවර්තනය කරන්න කියලා. නැත්නම් ෂඩ්දශම සංඛ්‍යාවක් අෂ්ටම සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කියලා. මේකත් අපි ඍජුවම කෙලින්ම පරිවර්තනය කරන්න බෑ. ඒක බෙදලා හෝ ගුණ කිරීමෙන් ඍජුවම පරිවර්තනය කරන්න බෑ. අපි මේක අතරමැදි පාදයක් වන දෙකේ පාදයට නැත්නම් binary number system එකකට පරිවර්තනය කරලා තමයි නැවත වරක් octal number system එකට නැත්නම් octal සංඛ්‍යාවක් බවට අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. මම ඔයාලට සරලව පියවරෙන් පියවර කියලා දෙන්න කොහොමද මේ වගේ ගානක් හදන්නේ කියලා. අපි බලමු එකක් කොහොමද හදන්නේ කියලා. මට ගානක් තියෙනවා. හිතන්න මේක x කියන්නේ 16 පාදේ ගානක්. දැන් මට ඒක අවශ්‍ය වෙනවා y කියන 8 පාද සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. අපිට මේක ඍජුවම පරිවර්තනය කරන්න බෑ. අපි මොකද කරන්නේ ඒක Z කියන දෙකේ පාදයට පරිවර්තනය කරලා තමයි නැවත දෙකේ පාදයේ සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ. අපි බලමු කොහොමද මේ පියවරන් දෙකෙන් හරියටම ෂඩ්දශම සංඛ්‍යාවක් අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න කියලා. ඔන්න මට තියෙනවා සංඛ්‍යාවක් ෂඩ්දශම සංඛ්‍යාවක් hexadecimal number එකක් AE3.89. මම දශම ස්ථානයෙන් වම් පැත්තේ සහ දකුණු පැත්තේ හැම hexadecimal number එකක්ම පළවෙනි පියවර විදියට බිටු 4න් 4 ලියන්න ඕන. එතකොට මේ හැම ෂඩ්දශම සංඛ්‍යාවම බිටු 4න් 4 ලියන එක තමයි පළවෙනි පියවර. එතකොට ඔන්න එනවා අපිට ෂඩ්දශම සංඛ්‍යාව දිනේ සංඛ්‍යාව බවට පරිවර්තනය වෙනවා. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. A කියන hexadecimal number එක දිනේ සංඛ්‍යාවක් නැත්නම් දිනේ බිටු 4කින් ලියන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ A කියන්නේ කීයද කියලා. A කියන්නේ 10. 10 එතකොට අපි දිනේ වලින් ලියනකොට අපි ලියන එක 1.1.1. E කියන්නේ hexadecimal වලින් 14. 14 කොහොමද අපි ලියන්නේ? අපි ලියන්නේ ඒක 1.1.1. 3 කියන එක බිටු 3කින් ලියන්න ඕන අපි. එතකොට 3 ලියන්නේ 0.0.1.1. 8 කියන එක බිටු 4කින් ලියුවොත් කොහොමද ලියන්නේ ඒක? 1.0.0. 9 කියන එක බිටු 4කින් ලියුවොත් 1.0.1. ඔන්න දැන් අපි මෙතන තියෙන හැම සංඛ්‍යාවක්ම බිටු 4න් 4 ලියලා. අපි ඒක දැන් පිළිවෙලට ලියමු. 1.1.1.1 දශම 1.1.1.1. ඔන්න දැන් මේක දෙකේ පාදෙන් ලියාගෙන තියෙනවා. දැන් එන්න එතකොට අපිට පළවෙනි පියවර හරි. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට තව එක පියවරයි තියෙන්නේ. දෙකේ පාද සංඛ්‍යාවක් අටේ පාදයට පරිවර්තනය කරන්න. දෙකේ පාද සංඛ්‍යාවක් අටේ පාදයට පරිවර්තනය කරනකොට අපි දශම ස්ථානයේ ඉඳන් වම් පැත්තට සහ දකුණු පැත්තට බිටු 3න් 3 වෙන් කර ගන්න ඕන. බලමු මේකත් කරන්නේ කොහොමද කියලා. ඔන්න මම දැන් දශම ස්ථානයේ වම් පැත්තට සහ දකුණු පැත්තට බිටු 3න් 3 වෙන් කරගෙන යනවා. මෙතන එක බිටු 3යි, මෙතන බිටු 3යි, මෙතන බිටු 3යි, මෙතන බිටු 3යි. මෙතන බිටු 3යි, බිටු 3යි, බිටු 3ක් වෙන් කරගෙන යනවා. දැන් මොකද කරන්නේ? මේ දීමේ සංඛ්‍යාව බිටු 3න් වෙන් කරගත්ත එක අපි ලියා ගන්න ඕන. මෙතන බිටු 3 ලියාගමු 0.1.1. මෙතන 1.0.0. මෙතන 0.1.1. මෙතන 1.0.1. මේ පැත්තේ 1.0.0.1. මෙතන බිටු 3ක් වෙන තව බිඳුවක් ඉස්සරහට දාගන්න ඕන. දැන් අපි මොකද කරන්නේ? මේ හැම ද්විමය බිටු 3කටම අයත් වන ස්ථානීය අගයන් ඒකේ පල්ලෙහා ලියන එක. හරි. කොහොමද මේක ස්ථානීය අගයන් ලියන්නේ? මෙතන 1 2 4. 1 2 4. 1 2 4. 1 2 4. 1 2 4. 1 2 4. මෙතනත් 1 2 4. ඔය විදිහට අපි මේ හැම බිටු 3කටම අදාළ ස්ථානීය අගයන් යටින් ලියාගෙන යන්න ඕන. දැන් මේ ස්ථානීය අගයන් වල එක තියෙන සංඛ්‍යාව විතරක් අපි යටින් ලියනවා. මෙතන එක තියෙනවා. ඒ කියන්නේ දෙක සංඛ්‍යාව විතර අපිට එතන ගන්න පුළුවන්. දෙක කියලා ලිව්වා. එතනත් අපිට තියෙන්නේ දෙක කියන සංඛ්‍යාවට විතරයි එක පිටුව තියෙන්නේ. එහෙනම් ඒකත් ලියන දෙක කියලා. මෙතන 4. මෙතන දෙක සහ එකට තියෙන දෙකටම එහෙනම් දෙක එක එකතු කරාම අපිට එනවා 3ක්.
මෙතන 4 කියන සංඛ්‍යාවට විතරයි. මෙතන 2යි 1 කියන සංඛ්‍යාවට විතරයි. එහෙනම් එතනට එන්නේ 2යි 1 එකතු කරාට පස්සේ 3යි. මෙතන 4යි 1යි 4යි 1යි එකතු කරොත් එනවා අපිට 5. දැන් ඔන්න අපිට අන්තිම පියවර විදියට ඔක්ටල් නම්බර් එක ඇවිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන එක පිළිවෙලට ලියා ගන්න. 53යි 43 53යි 43 දශම මෙතන 4යි 2යි 2 4යි 2යි 2 අටේ පාදේ. ඔන්න අපිට දැන් ආවා අර පැහැදිලිවම හෙක්සඩෙසිමල් නම්බර් එක අෂ්ටම බවට පරිවර්තනය කරනකොට AE 3.8යි 9 16 පාදෙන් එක අෂ්ටම සංඛ්‍යාව බවට පරිවර්තනය කරනකොට 53යි 43.4යි 2යි 2. නැත්නම් මේ සංඛ්‍යාව නැවත වරක් හෙක්සඩෙසිමල් කරොත් එන්නේ මෙන්න මේ නම්බර් එක. ඔයාලට මේ ක්‍රම දෙකටම කරන්න පුළුවන්. ක්‍රම දෙකටම හදලා බලන්න. හෙක්සඩෙසිමල් එකක් ඔක්ටල් කරොත් මේ ආන්සර් එනවද? නැත්නම් මේ පිළිතුර නැවත වරක් හෙක්සඩෙසිමල් කරොත් මේ සංඛ්‍යාව එනවද කියලා. ක්‍රම දෙකටම හදුවට පස්සේ ඔයාලට ගණනය කිරීමේ ඉතාම සුළු කිරීම ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකෙන් තව ගණනකට යමු කොහොමද හෙක්සඩෙසිමල් එකක් ඔක්ටල් නම්බර් එකට පරිවර්තනය කරන්න කියලා. අපිට තව ගණනක් තියෙනවා ෂඩ්දශම සංඛ්‍යාවක් ඔක්ටල් නම්බර් එකක් බවට නැත්නම් අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. බලමු මේ 16 පාදයක කොහොමද 8 පාදයට පරිවර්තනය කරන්න කියලා. අපි ඉස්සෙල්ලම වගේම මෙන්න මේ 16 පාදයක 8 පාදයට ඍජුවම පරිවර්තනය කරගන්න බැරි නිසා අපි මොකද මුලින්ම කරන්නේ මේක දෙකේ පාදයට පරිවර්තනය කරගන්නවා. දෙකේ පාදයක තමයි 8 පාදයට පරිවර්තනය කරන්නේ. එහෙනම් පළවෙනි පියවර විදියට මේ හෙක්සඩෙසිමල් එක දෙකේ පාදයට පරිවර්තනය කරගන්න ඕනේ. එතකොට මේ හෙක්සඩෙසිමල් එකේ හැම නම්බර් එකක්ම බිටු 4න් 4 දිනීය සංඛ්‍යා බවට පරිවර්තනය කරගන්න ඕනේ. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. දශම ස්ථානයේ ඉඳන් වම් පැත්ත සංඛ්‍යා ටික අපි ඉස්සෙල්ලා ගත්තොත් 3 කියන්නේ බිටු 4කින් ලියුවොත් 0.1 E කියන්නේ බිටු 4කින් ලියුවොත් ඒක එනවා 1.1.1 2 කියන එක බිටු 4කින් ලියුවොත් අපිට එනවා 0.1 එක කියන එක බිටු 4කින් ලියුවොත් 0.1 C කියන්නේ හෙක්සඩෙසිමල් වලින් 12 එක බිටු 4කින් ලියුවොත් එනවා අපිට 1.1 9 කියන එක බිටු 4කින් ලියුවොත් අපිට අවශ්‍ය එන උත්තරේ තමයි 1.1. දැන් මේ සංඛ්‍යා ටික දශම ස්ථානෙත් එක්ක අපිට පිළිවෙලට එළියට ලියන්න තියෙනවා. අපි ලියමු ඒක. 0.1 එකේවා 3යි බිංදුව 0.2.1 දශම 1.1 ඔන්න දැන් අපිට මේ හෙක්සඩෙසිමල් එක දිනීය සංඛ්‍යා බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පියවර ඉවරයි. දැන් මෙතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට තව එක පියවරයක් කරන් තියෙන්නේ මේ නිර්මාණය කරගත්ත දෙකේ පාද සංඛ්‍යාව අපිට ඔක්ටල් නම්බර් එකක් බවට පරිවර්තනය කරන්න ඕන. එතකොට අපි කරන්න ඕන මේකේ දශම ස්ථානයේ ඉඳන් වම් පැත්තට සහ දකුණු පැත්තට බිටු 3න් 3 වෙන් කරගන්න ඕන, ගෲප් කරගන්න ඕන. ඒකත් කරලා බලන්න. ඔන්න මෙතන බිටු 3 වෙන් කරගත්තා. මේ බිටු 3, මෙතන බිටු 3යි, මේකයි, මෙතනයි, මෙතන. මෙතන බිටු 3 මේ පැත්තට, මෙතනයි, මෙතනයි. දැන් හරි. අපි බිටු 3 වෙන් කරගත්ත එක දැන් ලියා ගන්න තියෙන්නේ දශම ස්ථානේ ලිව්වා. මෙතන බිටු 3 වෙනම ලිව්වොත් 0.1 මෙතන 1.0 මෙතන 0.1 මෙතන 0.1 මෙතන 0.1 මෙතන බිඳු 3ක් නැහැ එක බිටුවයි තියෙන්නේ. අපි උනට බිඳු 3ක් ඉස්සරහට දාගමු මේක. මෙතන 1.1 බිඳුව මෙතන 0.1 මෙතන 0.1 බිටු 3ක් වෙන්න ඉස්සරහට බිඳුවක් දාගෙන ඉන්න. දැන් අපි මොකද්ද කරන්නේ? මේ හැම සංඛ්‍යාවකම ස්ථානීය ඉන් යටින් ලියන එක. මේ බිටු 3 ස්ථානීය අපි ලියනකොට අපි සංඛ්‍යා රටාවක් භාවිත කරනවා 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 දැන් අපි මේ එක තියෙන සංඛ්‍යාවල විතර අගය මෙතන එකතුවක් විදියට දානවා. මෙතන වෙන්නේ එක කියන සංඛ්‍යාව විතරයි දෙක ඉලක්කම තියෙන්නේ. එහෙනම් අපි
දෙක විතරයි එතන දාන්නේ. මෙතනත් එහෙමයි. එතනත් දෙක එන්නේ. මෙතන 4 2 කියන සංඛ්‍යා දෙකටම ද්විමේ එක තියෙනවා. එහෙනම් අපි 4යි 2යි විතරයි එකතුවක් විදියට දාන්නේ. 4යි 2යි එකතු කරොත් අපිට එනවා උත්තරේ 6යි. මෙතන 2 සහ 1 කියන ඉලක්කම් දෙකට විතරයි එකේ ඉලක්කම් තියෙන්නේ. එතකොට අපි 2 සහ 1 විතරයි එකතු කරලා දාන්නේ. එතන අපි එකතු විදියට දානවා 3. මෙතන 4 කියන ඉලක්කමට විතරයි එකේ ඉලක්කමක් තියෙන්නේ. එහෙනම් අපි උත්තරේ දාන්නේ එතන 4 විතරයි. මෙතන 2 සහ 1 කියන ඉලක්කම් වලට විතරයි එකේ ඉලක්කම් තියෙන්නේ. එහෙනම් අපි 2යි 1 එකතු කරලා එතන දානවා 3. මෙතන එකේ ඉලක්කම විතරයි තියෙන්නේ. ඒකට 1යි. එහෙනම් අපි 1 කියලා දානවා. මෙතනත් 1යි. මෙතන බිඳුව කියන බිඳුවේ ඉලක්කම් 3ක් තියෙනවා. එහෙනම් අපි බිඳුව අගයක් විදියට ගන්න අවශ්‍ය නැහැ. අපි මේ සංඛ්‍යා ටික විතරයි ගන්නෙ. දශම ස්ථානෙත් අපි වෙන් කරලා ලියුවොත් මේක අපිට උත්තරේ එනවා 1යි 1යි 3යි 4යි 3. පූර්ණ සංඛ්‍යාවක් විදිහට අපි දානවා 1යි 1යි 3යි 4යි 3යි. දශම ස්ථානේ තියාගත්තා 6යි 2යි 2 6යි 2යි 2 8 පාදේ. ඔන්න අපිට ආව මෙන්න මේ හෙක්සඩෙසිමල් සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාව බවට පරිවර්තනය කරොත් අපිට පිළිතුර එන්නේ මෙන්න මේ පිළිතුර. නැත්නම් මේ ඔක්ටල් නම්බර් එක නැවත වරක් හෙක්සඩෙසිමල් සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කරොත් මෙන්න මේ සංඛ්‍යාව අපිට ලැබෙනවා. මේ ක්‍රම දෙකටම හදලා බලන්න. මේ ගාන ඔක්ටල් එක හෙක්සඩෙසිමල් කරලා බලන්න, හෙක්සඩෙසිමල් එක ඔක්ටල් කරලා බලන්න පිළිතුර එනවද කියලා. ඒ අතර මේ සුළු කිරිනු පියවර විදිහට ඉගෙන ගන්න. අපි මුලින්ම කරේ හෙක්සඩෙසිමල් එකක් ඔක්ටල් කරන්න. මුලින්ම දෙකේ පාදයට පරිවර්තනය කරා. දෙකේ පාදයට පරිවර්තනය කර එක තමයි අපි කෙලින්ම අෂ්ටම සංඛ්‍යාවක් විදිහට නැත්නම් ඔක්ටල් නම්බර් එකක් විදිහට පරිවර්තනය කරන්නේ. තව ගානකින් බලමු කොහොමද මේ ගණන් ක්‍රමය ලේසියෙන් හදන්නේ කියලා. මේ වීඩියෝ එකේ කතා කරන අවසන් ගාන හෙක්සඩෙසිමල් එකක් බයිනරි එකක් බවට පරිවර්තනය කරන එක අපි බලමු මේක ලේසියෙන් කොහොමද කරන්නේ කියලා. පළවෙනි පියවරේ ඔයාලා දන්නවා මේ 16 සංඛ්‍යාව අපිට අෂ්ටම සංඛ්‍යාව බවට ඍජුවම පරිවර්තනය කරන්න බෑ. අතරමැදි මාධ්‍යයක් විදිහට අතරමැදි පාදයක් විදිහට අපිට මේක දෙකේ පාදයට පරිවර්තනය කරගෙන තමයි අෂ්ටම සංඛ්‍යාවක් විදිහට පරිවර්තනය කරන්නේ. එහෙනම් මම මුලින්ම කරන්නේ මේ BAC.C9 කියන හෙක්සඩෙසිමල් එක ඔක්ටල් නම්බර් එකක් බවට පරිවර්තනය කරගන්න එක. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මේ හැම හෙක්සඩෙසිමල් එකක්ම බිටු 4න් 4 ලියන්න ඕන. ද්විමේ බිටු 4න් 4 ලියන්න ඕන. බයිනරි 4 bits වලින් ලියන්න ඕන. ලියලා තමයි අපි දෙකේ පාදයට පරිවර්තනය කරන්නේ. බලමු මේක කොහොමද කරන්නේ කියලා. C කියන්නේ 12යි. හෙක්සඩෙසිමල් වලින් C කියන්නේ 12. එහෙනම් 12 ද්විමේ බිටු 4ක් විදිහට පරිවර්තනය කරොත් අපි ලියන්නේ 1යි 1යි 0යි 0. A කියන්නේ 10යි. 10 පරිවර්තනය කරොත් ද්විමේ බිටු වලට අපිට ඒක උත්තර එනවා 1යි 0යි 1යි 0. B කියන්නේ 11. 11 ද්විමේ බිටු වල පරිවර්තනය කරොත් අපිට එනවා 1යි 0යි 1යි 1. C කියන්නේ 12. නැවත වරක් ඒක සංඛ්‍යාවම තමයි. එහෙනම් අපි ලියන්නේ 1යි 1යි 0යි 0. 9 කියන එක ද්විමේ බිටු වලට පරිවර්තනය කරොත් අපිට වෙන්නේ 1යි 0යි 0යි 1 කියන සංඛ්‍යාව ලැබෙන්නේ. දැන් මේ බිටු 4න් 4 ලියාගත්ත එක අපි පේලියට ලියන්න ඕන දශම ස්ථානෙත් එක්ක. අපි ලිව්වොත් ඒක අපිට එනවා 1යි 0යි 1යි 1 1යි 0යි 1යි 0 1යි 1යි 0යි 0 දශම ස්ථානය 1යි 1යි 0යි 0 1යි 0යි 0යි 1. ඔන්න දැන් දෙකේ පාදෙට අපි ඒක පරිවර්තනය කරලා තියෙනවා. දැන් පිළිතුර අපිට මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ තව පොඩි පියවරයි තියෙන්නේ. ඒ දෙකේ පාද සංඛ්‍යාව අෂ්ටම සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. එතකොට කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ අපි දශම ස්ථානයේ ඉඳන් දෙපැත්තට වම් පැත්තට සහ දකුණු පැත්තට බිටු 3න් 3 ගෲප් කරගන්න ඕන. අපි ඒකත් කරලා බලමු කොහොමද මේ දෙකේ පාදයක දැන් අටේ පාදයට පරිවර්තනය කරගන්නේ කියලා. බිටු 3න් 3 වෙන් කරගෙන යනවා. වම් පැත්තට සහ දකුණු පැත්තට. ඒ වෙන් කරගත්ත එක අපි යටින් ලියාගත්තොත් 1යි 0යි 0 මෙතන 1යි 0යි 1 මෙතන 1යි 1යි 0 මෙතන 1යි 0යි 1. මේ පැත්තට ලියුවොත් අපි 1යි 1යි 0 0යි 1යි 0 0යි 1යි අපි බිටු 3ක් වෙන්න මේ පැත්තට බිඳුවක් දාගෙන යනවා. දැන් මේ හැම ද්විමේ බිටු 3න් 3 ලියපු ගෲප් එකම යටින් ඒවට අදාළ ස්ථානීය ලියන්න ඕන.
ඉතින් ස්ථානීයගේ ලියුවොත් ඒකට එන්නේ 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 1 2 4 දැන් මේ එක තියෙන බිටු වලට අයත් වන ස්ථානීයගේ සංඛ්‍යාව විතරක් අපි එකතුවක් විදිහට දානවා. මෙතන දෙකේ ඉලක්කමට විතරයි එක කියන සංඛ්‍යාව තියෙන්නේ. එහෙනම් අපි පිළිතුරු විදිහට එතන දෙක කියන විතරක් ලියනවා. මෙතන තියෙන්නේ ඒකටම තමයි. දෙක කියන සංඛ්‍යාවට තමයි එක ඉලක්කම තියෙන්නේ. එහෙනම් එකක් දෙක කියලා විතරක් ලියනවා. මෙතන 4 සහ 2 කියන සංඛ්‍යා දෙකටම එකේ ඉලක්කම් තියෙනවා. එහෙනම් අපි 4යි 2යි එකතුවක් විදිහට දානවා 6 කියලා. මෙතනත් 4 කියන සංඛ්‍යාවට විතරයි තියෙන්නේ. එහෙනම් අපි 4 පිළිතුරු විදියට දානවා. 4 සහ 1 කියන සංඛ්‍යා දෙකටම එකේ ඉලක්කම් තියෙනවා. එහෙනම් මේ දෙකම එකතුවක් විදියට දාන්න ඕන. 4යි 1 එකතු කරොත් අපිට එනවා 5. මෙතන 4යි 2යි ඒක 6 කියලා දානවා. 4යි 2 එකටම එක තියෙන නිසා ඒක එකතුවක් විදියට දානවා 6 කියලා. මෙතන 4යි 1 කියන සංඛ්‍යාවට විතරයි තියෙන්නේ. එහෙනම් 4යි 1යි අපි හිතන දානවා 5 කියලා. අපි ඕක දශම ස්ථානෙත් එක හරියට ලියුවොත් අපිට එනවා 56යි 54යි දශම 6යි 2යි 2. ඔන්න මේක දැන් අටේ පාදෙන් ඇවිල්ලා තියෙන්නේ. මේ හෙක්සඩෙසිමල් නම්බර් එක අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරොත් මෙන්න මේ පිළිතුර ලැබෙන්නේ. කොහොමද ඒක කරේ? අපි මුලින්ම හෙක්සඩෙසිමල් එක දෙකේ පාදයට පරිවර්තනය කරා ද්විමීය සංඛ්‍යාවක් විදිහට ලිව්වා. ඒ ද්විමීය සංඛ්‍යාව තමයි නැවත වරක් අෂ්ටම සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරේ. එහෙනම් මේ පියවර දෙක ඔස්සේ තමයි හෙක්සඩෙසිමල් එකක් ඔක්ටල් නම්බර් එකක් බවට පරිවර්තනය කරන්නේ. ඔයාලට මේ ගාන නැවත නැවතත් හදන්න පුළුවන්. මේ ඔක්ටල් එක නැවත වරක් පරිවර්තනය කරන්න පුළුවන් හෙක්සඩෙසිමල් එකට. හෙක්සඩෙසිමල් එක නැවත වරක් පරිවර්තනය කරන්න බලන්න පුළුවන් ඔක්ටල් එකට. එහෙම බලන්න මේ ආන්සර් ලැබෙනවද කියලා. අපි තවත් සංඛ්‍යා පද්ධති ගානේ සංඛ්‍යා පද්ධති පරිවර්තනය කිරීමකින් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්.